මමත් දන්න එක්කෙනෙක්ගේ ජොබ් එකක් මම මේ කරන්නේ. මම දන්න කෙනෙක්ගේ කො බලන්න. ජගත් කුමාර සපුමල් බණ්ඩාර. කවුද යකඩුවේ? මහේමතිගේ පුතාවත්ද? මේ අම්මර ඇත්තල පිටියේ මල් කොටුව කරගෙන යන බණ්ඩයියාගේ පුතා. මොනවා? හීම් බණ්ඩේගේ පුතා? ඌ ඡන්දේ ඉල්ලනවද? උගේ නම සපුමල් බණ්ඩාරද? වෙන්නේ නැති. නැත්තම් මේකේ දාවියේ මොන පිස්සද? ඌට කොහෙන්ද ඔච්චර නම? එදා වේල කන්න නැති හිඟන්නු. අම්මා කියන්නේ ඌ බොරු නමක් දාගෙන කියලාද? වෙන්නේ නැති. නැත්තම් මල පොතේ අකුරන් නොදන්න හීම් බණ්ඩට පුළුවන් ද උගේ පුතාට ওই වගේ නමක් දාන්න? ආඩ මානයක් නැහැ මූ පස්සේ ගත්ත නමක් වෙන්න ඇති. මම බලන් හිටියා වගේ කියන්න. අම්මා මේ මිනිස්සුන්ව නිකන් අපහාස කරන්න එපා. අම්මා දන්නවද උදේ අපිට කොළ ගන්න රුපියල් 7000 කවුද දුන්නේ කියලා? ඔය සපුමල් බණ්ඩාර. මොනවා? ඌඹලට රුපියල් 7000ක් දුන්නා? එහෙනම් අඩ මානයක් නැහැ කාගෙන් හරි හොරකම් කරලා වෙන්න ඇති. නැත්තම් ඌට තියනවද බං රුපියල් 7000? නාගත්තා. හරි සනීපයි. අම්මා කියනවා උඹට නාලා අඳින්න සරමක් දෙන්නනේ. පිස්සුද ළමයෝ? නාලා සරෝන් අදින රටකුත් තියනවද? මේකගේ මේ විහිළු ආවෝ. මම දෙන්නට සුප් එකක් හදාගෙන ඉන්නම්. නාලා හීතලත් ඇතිනේ. Thank you aunty. ෂා මරුනේ මචං. අංගොරකා වගේ හිටියට උඹට අඳින්න පුළුවන් නේ. මසන් බැලුවද තැනක් අර කෙමිකල්ස් ටික ගන්න? ඒ වැඩේ හරි. සෙරෙන්ඩිබ් එක තියෙනවා. ඒක ගැටලුවක් නෑ. එහෙනම් අපි කවදද වැඩේට බහින්නේ? හරි. කවද්ද උඹට ආර්ට් වර්ක් එක ඉවර කරන්න පුළුවන්? හෙට උදේට. හදිස්සියක් නෑනේ බං. හරි. එhmenan මං හෙට හැන්දෑවට ස්ටෙන්සිල් එක කපන්නම්. සිංගල් කලර්නේ. අනිද්දා දෙයියනේ කියලා වැඩේ පටන් ගමු. මචං අම්මට අප්පච්චිට ආරාදි තමුත්තු වශයෙන් එන්න කියන්න වෙනවනේ. නැතුව දෙමව්පියන්ගේ ආශිර්වාද නැතුව කොහොමද බං? ඒ මසන් මේ මම උඹෙන් අහන්නම හිටියේ. අද අර කිව්ව හම්බුණාද? මොනවද ඒකේ කිව්වේ බං? කොහොමද රෙස්පොන්ස් එක? ඒ මේ කෙල්ල බෙල්ල කියන්නේ බා නම කියහන්. ෂෙරෝන් ප්‍රියදර්ශිනී. ඔය හෙප්පල බේන එකේ සම්පූර්ණ නමත් අල්ලගත්තා. සම්පූර්ණ නම නම් මන් දන්නේ නෑ බං. ප්‍රියදර්ශිනී කැල්ල මගේ. ඒකේ ඇහැට ප්‍රිය දර්ශනයක් නේ. බොක්ක කොහමද දන්නේ ඇහැට ප්‍රිය වුණාට. ඉතින් ආශ්‍රය කළාම බලන්න ඕනේ. ඒ කියන්නේ බාස්ත්‍රය ගන්නත් බලාපොරොත්තු වෙනවා. නැතුව මල්ලි පැල් බැඳාගෙන ආශ්‍රය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඩෙනිම් කලිසම් ගැහුවයි කියලා කොළඹ එකියක් වගේ කියලා ඔබට එහෙනම් මේක ගැන පිළිකුලක් දෙන්නලා නැහැ. කලිසම් ඇඳයි කියලා මේ උඹ කියන විදිහේ පිළිකුලක් අකමැත්තක් නෑ බං. මං කිව්වේ කලිසම් අඳින්න නැති කෙල්ලෙකුට මගේ මනාපය වැඩි බවයි. වළඳන්න ඕන වුණාම කබර ගෝයක් තල ගෝයා වෙනවා කියලා කියනවානේ. මටත් බැරිද මචං ඔය තල ගෝයා පොඩ්ඩක් බලා ගන්න. බලාගන්න. ඒවා විතර තියාගන්න එපා. හරිද? මේ ජොබ්ස් එක මෙයාට වෙලා අඳින එක. මගේ ජොබ්ස් එක හැමදාම කොළ සාප්පුවට ගිහලා කොළ ගෙනල්ලා print කරන එක. හරිද? තමන්ට පවරා ඇති වැඩ කොටස පටලවා ගන්නේ නැතුව ඒ ආකාරයෙන්ම කරනවා නම් හොඳයි. ලෝහිත කිරිදෙන සහෝදරයා. හරිද? වමතින් ලියන්නේ? ඔව්. ඔයත් වමතින්ද ලියන්නේ? නෑ මම දකුණෙන් ලියන්නේ. හැබැයි ඔයා ලියන දෙකම මටත් වමතින් ලියන්න හිතුණා. ඔයාගේ නමද කම්පැනි නමද බිලට දාන්නේ? මගේ නම දාන්න. අරවින්ද ඩිසිල්වා කියලා. මං ඇත්තටම ලියනවන්න. නෑ මම බිලුවට කිව්වේ. මේ ෂෙරෝන් ප්‍රින්ටර්ස් කියලා ලියන්න. ෂෙරෝන්? කොහෙන්ද මගේ නම හොයාගත්තේ ගමන? හරි නරකයි. How bad. අතරම කියන්නේ කොහෙන්ද මගේ නම හොයාගත්තේ? අයියෝ වට ක්‍රමසා විදි නැද්ද ළමෙන්? මං කියන්නද? මගේ යාළුවගේ නම දාන්න. මොකද්ද? රොමේෂ් කළු විතරනේද? නෑ. ලෝහිත කිරිදෙන කියලා ලියන්න. හැබැයි දැන් හිතන්න එපා ඒ නමත් බොරු නමක් කියලා. මම ඇත්තමයි කියන්නේ. තාම අපි කම්පැනි එකට රෙජිස්ටර් වෙලාවක් නැහැ. අපේ කම්පැනි එකට නමක් ඇත්තෙත් නැහැ. ලෝහිත කිරිදෙන කියලා ලියන්නකො. ලෝහිත කිරිදෙන. ඇඩ්‍රස්? හිමාලි. බදුල්ල පාර. බින්දුන වැව. බණ්ඩාරවැල.
ඊයේ 13ට ගෙවන්නේ. ඔව්. ඔයා ඊයේ මුදලාලි ගහන්න වගේනේ කතා කරන්නේ කියලා කිව්වම මම නම් හරියට බය වුණා මිස්ටර් කන්දනාරච්චිට කේන්තියයි කියලා. ඒ තලපතාට කියන තියා මටමකෝ. ඒ මුදලාලි දැනගන්න එපා කස්ටමර් කෙනෙකුට විනීතව කතා කරන්න. අනිත් එක අපි ඉන්නේ සල්ලි දීලා බඩු ගන්න මිසක් නේ අපි පින්නට ඉල්ලන්නේ නෙවෙයි. හම්මෝ මෙයාටත් හරියට තද වෙනවා වගේ. නෑ අයියෝ නෑ. බලන්න බලන්න තුන බැලුවත් මුදලාලි හයියෙන් කෑ ගලා උඩෝ ගහන්න තමයි කියලා එමන මම නැත්තම් පස්සේ ගහගෙන දුන්නේ කිව්වා. මම බුදු සයිස් එකක් දැම්මේ. මම දන්නවනේ කවදාවත් වෙලෙන් දෙක කස්ටමර් කෙනෙකුට අතක් උස්සන්නේ නැහැ කියලා. හම්මෝ මෙයාත් දන්න දේවල්. තව මං නොදන්න කොච්චර දේවල් තියෙනවද? ඒ මොනවද? ඔයාගේ සම්පූර්ණ නම? දැන් මාම කිව්වේ ෂෙරොන් කියන? ඒකද ඔයාගේ සම්පූර්ණ නම? ෂා මරුනේ. නිකන් ෂෙරොන්. හරියට රේකා රාකි අමරදේව වගේ. ඔයා හරි ප්‍රසිද්ධයි මේ පළාතේ. අනේ මාමට විහිළු කරනවා. නම කියන්නම් ප්‍රශ්නයක් නැහැ. ඕක මොකද්ද? හැබැයි ඒක කොන්දේසියක් පිට. මොකද්ද අපේ දුවලා ගිහින් පියාඩු තුනින් බෙක් වල්ලන් එන්නද? අපෝ එච්චර දෙයක් නෙමෙයි. නම කියන්නම්. ඔයා ආයේ මාත් එක්ක කතා කරන්නේ නැත්තම් විතරයි. ඒක මාර පොරොන්දුවක් නේ. ඔයත් එක්ක කතා කරන්නේ නැතුව කොහොමද මම බිස්නස් කරන්නේ? නෑ අයියෝ. මට බයයි මං වත් එක්ක කතා කර ඉන්නවා ආයේ මුදලාලි දැක්කොත් මුදලාලි වලට කෑ ගහයි කියලා. ඒක යස්ස කතාවක් නේ. තමන්ගේ සේවිකාවක් කස්ටමර් කෙනෙක් එක්ක කතා කරපුවම උට තද වෙනවා නම් ගුණ භාෂාවෙන්ද කතා කරන්න කියන්නේ? මාර ගොබලෙක්. කොහොමද? වයිෆ් එක බදල්ලි ගියා. වෙඩින් එකකට. ඒක තමයි අද කෙල්ල රිලැක්ස් එකේ ඉන්නේ. කොයිද මාගේ නම? තාම ආවේ නැහැ නේද? මං ෂෙරොන් විජේසේකර. ෂා ලස්සනයි. එතකොට ඔයාගේ නම? මම රොහාන් ඩලස් සමරසිංහ. බොහොම ප්ලේන් නම. ඔයාලා වගේ ඉතින් හයිෆයි එකක් නෙමෙයි. හරි සර්. රිම්ස් 13යි අද 5යි 18ක් පැටවුවා. එහෙනම් මල්ලි මේ රුපියල් 10 තියාගන්න. හැබැයි ඔබ නැති නාස්ති කරගන්න එපා. බොහොම පරිස්සමෙන් පරිහරණය කරගන්න. ඕකෙන් පර්චේස් 20ක ගියක් සහිත ඉඩමක් අරගෙන කාර් කටුවකුත් ගන්නවා. හැමදේම ඉතින් බස් එකේ වැඩට එන්න පුළුවන් නේ. රයිට් සර්. thank you සර්. ඊටු එක ෆික්ස්ඩ් ඩිපොසිට් එකට දාන්න. දාගන්න. එහෙමනම් මිස් ෂෙරොන් විජේසේකර අපි හැලෙන්න. ඕකේ මිස්ටර් රොහාන් ඩලස් සමරසිංහ. ෂා අපරාධි මම මේ රීල්ස් 18ම එකපාර ගත්තේ. ඇයි? මේ රීල්ස් මං දවසට එක ගානේ ගත්තා. 18 වතාවක් මට මෙහාට එන්න තිබුණා. 18 වතාවක් මට ඔයව දැක ගන්න තිබුණා. 18 වතාවක් මට ඔයත් එක්ක කතා කරන්න මග පාද ගන්න තිබුණා. ඔයා නම් මාර ගල් ආන්දේ. මුදලාලි. කො අම්මෝ බය වෙච්ච හැටි. බය නොවේදී ඌ දාර තලපතෙක් වගේ. එන්න. tada. කාගෙන්ද කෝල් එක? දුමින්දගෙන්ද? ඔව් ඔබට පළවෙනිවන බැන්න. මට බැන්නට කමන්නේ. උඹලා දෙන්න රණ්ඩු කෙරුවේ නැත්තම්. හොඳයි. මොකද ෂෙරොන් ඔබට රන්දිනකල යන්න බැරි. උදේ ගිහලා හවස එන එකනේ. අනික අපේ කටින් කැලි කට්ටියත් යනවා. ටොප් කෙල්ල කොල්ලෝ ටික. ෂාරුක් ખાන්ලා සල්මන් ખાන්ලා එහෙමත් ඉන්නවා. අනේ වෙන්නේ
ඔය කාලා නැතුණාට මට කමන්නේ. අනික රුපියල් 200යි අය කරන්නේ. ඒකෙන් රුපියල් 120ක්ම ලන්ච් වලට. ට්‍රිප් එක නිකම් වගේ. මං උඹට සැරයක් කිව්වනේ අනුරාධා. මං ওই ට්‍රිප්ස් වලට කිසිම කැමැත්තක් නැහැ. මං හරි ඩල් පොරක්. අනික ওই ජලාශය දිහා බලන් හිටියයි කියලා මට කිසිම ත්‍රිලක් නැහැ. හරි හරි. උඹට එන්න බැරි නම් එන්න බෑනේ. මං උස්සන් යන්නේ. හැබැයි උඹ වයසට ගියාම උඹට තේරෙයි අපරාධ මං තරුණ කාලේ කිසිම ජොලියක් දැම්මේ නෑනේ කියලා. වයසට යනකොට මම මීටත් වඩා ඩල් පොරක් වෙයි. ඒ හින්දා මං දුක් වෙන එකක් නැහැ. අන්න ඒක මං අනුමත කරනවා බබු. මොකද්ද? දැන් උඹම කියනනේ උඹ අමු ඩල් පොරක් කියලා. ඒක නෙමෙයි. ඊට ටයිටැනික් පෙන්වන යමුද බලන්න. දුමින්දකෝ අපි එක්කෙන ත්‍රිවිල් එකක් අරන් එනවා කියලා. මේ අනුරාධා. උඹ හොඳටම දන්නවනේ මං ෆිල්ම්ස් බලන්න කැමති නැහැයි කියලා. මේක එහෙම ෆිල්ම් එකක්ද? මේක ටයිටැනික් නේ. අනික මේක නොබල ජීවත් වෙලා මොකටද? කවන්නේ. මං ජීවත් වෙන්නම්කො කොහොම හරි. මේ අනුරාධා ප්ලීස් මට මේක ලියන්න දීලා කරුණාකරලා එළියට ඵලයක්. කාටද යාපිලි දැන් කුරුටු ගන්නේ? හිත ගුළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා. මේකද ලියන්නේ? එහෙම එකක් නෙමෙයි බං. මම මේ අපේ සීයට ලියන්නේ. ඒක නෙමෙයි. අර පොර අද මාත් එක්ක පැය කාලක විතර හෙන chat එකක් දාගෙන හිටියානේ. අර පොර කිව්වේ කවුද? අර ඊයේ උඹ මාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ අපේ ඔෆිස් එකට ආවේ. අර පිස්සු පොර. අර උඹ කිව්වේ මේ බඩු මුකුත් ගන්න නැතුව ඔහේ බලාගෙන බැල්මක් දාගෙන ඉන්නකො පිස්සු පූසද? අන්න හරි. හැබැයි ඌ පිස්සු පූසෙක්ම වෙන්න බෑ බං. යාළුවෙක් එක්ක එකතු වෙලා මේ ස්ක්‍රීන් ප්‍රින්ටින් බිස්නස් එකක් කරනවලු. අද උදේ රුපියල් 8000ක කඩදාසි විතරක්ම අරන් ගියා. එහෙනම් ඌ සල්ලි තියෙන පිස්සු පූසෙක්. ඔව්. නම් මොකද දන්නවද? රොහාන් ඩලස් සමරසිංහ. ඇඩ්‍රස් එක හිමාලි බදුල්ලපාර බණ්ඩාරවැල. අම්මද බොල. ඇඩ්‍රස් එකත් එන කටපාඩම්. වැඩි දුරදිග ගිහින් වගේ. මදේ දැම්ම එක එකක්වත් පැටලෙන්නේ නැහැ කිපේ කී. දන්නේම නැතු එකකට අඩිතාලම දාලානේ. හින්දා මේ බලහංක. උඹ ගොනාට ඉස්සෙල්ලා කරත්තේ දාගෙන. හැබැයි මට රොහාන් ගැන එකක් හිතුණ අනුරාධා. ඌ හරි අවංක එකෙක් පාටයි. පෙලාවකට පිස්සු පූසෙක් වගේ හිටියට ඌ හරි කෙලින් එකෙක් වගේ. බුක්කෙන් ආශ්‍රය කරන එකෙක් වගේ. ඔහෙ ඵලයන්. තාම තුන් පාරයිලු කතා කරලා තින්නේ. හේ උනාට බොක්කස් සෝදිසි කරලා බලලා. හිතට අල්ලලා වගේ. ඒක නෙමෙයි. උට තන ගහපන් රන්දනිගල යන්න. සල්ලි තියනවලුනේ. බේ ගානත් එක ෂේප් කරලා විදන් කරයි. චි. ඒ මනුස්සයා තාම හරියට ආශ්‍රය කරේවත් නැහැ. ඌ මරාගෙන කන්නලු. කවුද බම් මරාගෙන කන්න කිව්වේ? රුපියල් 200ක් ෂේප් කරනවා කියන්නේ මරාගෙන කනවා කියන එකද? ඔබට තියෙන කැක්කුම? අනිත් ටෙලිනාට්‍යයක් තියෙනවා. මං යනවා බලන්න. ඔබ ලියුම් ලියලා හිටපන්. කොහොමද බලු ටෙල්රා නැගලා යනවද? වන්ද බා මම නැගිටලා ආවා. බල මම කඳුළු පියද දා බලනවා තාම. ඇයි ඒ? ඇයි කියන්නේ බං ටෙලිනාට්‍ය ස්ටාර්ට් කරපු වෙලාවේ ඉඳලාම 70 බොරුතම මෙලෝ 100ක් නැතුව අඬනවා. තාත්තා අඬනවා. හුල අඬනවා. උගසට තියපු ඉඩම සින්න වුණා කියලා. අම්මා අඬනවා පුතා යුද්ධෙට ගියා කියලා. නංගි අඬනවා හොටු පෙරාගෙන. කොල්ලා වෙන කෙල්ලෙක්ගේ ගාතේ කොට්ටුනා කියලා. මල්ලි අඬනවා ටියුෂන් යන්න සල්ලි නැහැ කියලා. නංගි අඬනවා ඔය හැමදාම පොන්සම් බෝලයි බතුයි කන්න බෑ කියලා. ආච්චි අඬනවා සංසාරේ භවයේ දුකා කියලා. මේක මේ මහන්සිලා ටෙලිනාට්‍ය බලන්නේ විනෝද වෙන නිසාක් මම අදෝනවලන්නේ. ඉතින් මම මොනා කරන්නද බලන්න. මම හදපු එකක් කෑ මාව ගන්න හදන්නේ. මම මීයරක් මස් කන්නේ නැහැ බං. ඔය වගේ ටෙලිනාට්‍ය කරන උන් හිතනවා ඇති අපි මේ ටෙලිනාට්‍ය බලන්නේ වින්දනයක් ලබන්න නෙමෙයි විඳවන්න කියලා. ඒකනේ මිස්ටර් රෝහන් සමරසිංහ අපි එළියට වෙලා ඉන්නේ. ඔව් බං. අපි සුන්දර යමක් ගැන කතා කරමු. ඔබට මතකද කඩදාසි කෙල්ල ෂෙරෝන් අපි පේපඩෝල් මම අද ඒකේ සම්පූර්ණ නම හොයාගත්තා. ඒක හොඳයි මචං. අපි යමුද කන්න මඩ බඩගිනි වගේ. ඔබට දැනගන්න ඕනේ නැද්ද ඒකේ නම? ඉතින් ඒකේ නම දැනගත්තා කියලා මොකද්ද ඵලේ බං?
මම කඩේට ගියා කඩදාසි ටික ගත්තා අඩු ගන්න ඒකේ නම දැනගත්තා කියලා තියෙනවා. ඩිස්කවුන්ට් එකක්වත් හම්බෙනා නම් කමන්නේ නැහැ. කමන්නේ නැහැ ඉතින් උඹගේ ආසාවනේ. කියපන් මොකක්ද නම? ෂෙරොන් විශ්වසුන්දරී දේවරාජිනී ප්‍රියදර්ශනීද? ඒ වගේ නමක් තමයි බං ඒකට ගැලපෙන්නේ. හැබැයි ඒකේ ඇත්තම නම ෂෙරෝන් විජේසේකර මෙනවිය. හොඳට අහගනින්. මහත්මිය නෙවෙයි. මෙනවිය. ඉතින් මට මොනවද කරන්න කියන්නේ? ගිහින් පොලිසියට කියන්නද? මොකුත් කරන්න ඕනෙත් නෑ කියන්න ඕනෙත් නෑ. ඔබ ඈතට වෙලා දතයි කටයි පියාගෙන බලාගෙන හිටපන්. අද හෙටම ආරම්භ කරන්න යන ලස්සන ප්‍රේමයක් කෙමෙන් දලුලා ලියලාගෙන නැහැ. ඉන්නද? ඒක කිව්වද යනවා නම් අනේ මං අරන් යන තැනකට යමු කරත්තරන් කියලා? තාම නම් එහෙම කිව්වේ නෑ මචං. හැබැයි බඩු මගේ නෝ මචං. හෙට නිද්ද වෙනකොට ඊට වඩා දේවලුත් කිය. උඹට දෙයියන්ගෙම පිහිටයි. ඇයි ඔබ එහෙම කිව්වේ? අපේ මේ වැඩේ පටන් ගන්නත් කලින්ම ඔබ මේ පබගාලක පැටලලා පුළුවන්ද බිස්නස් කරගන්න? අනේ නිකන් ගොන් කතා කියන්න බාපන්. ඔබ හිතුවද මම ස්ක්‍රීන් ප්‍රින්ටිං වැඩ අමතක කරලා පැණිහැලිය වෙටිච්ච ඇඹලයා වගේ මුළු දවස පුරාම ඒකගේ කඩදාසි කඩේ läගලා ඉදී කියලා? මචං රොහන් උඹට වැඩිය පඬිතියොත් ඔය වගේ කතා කියලා අන්තිමේ පැණිහැලිය වල වැටලා මාර පරිප්පු කාලා දෙන්නේ. නිකන් මෝල් කතා කියන්න බාපන්. පැණිහැලිය වල කොහෙද පරිප්පු? ඔබට හොල්මන්ද? මොකද්ද උඹගේ අතේ තියෙන කූටු කෑල්ල? මේක මගේ බැට් එක. මේක මට ලයන් බාර් දුන්නේ. මේ මං කියන එක අහගනි. කරන මලෙල්ලව්ව ප්‍රවේශමෙන් කරපන්. විශේෂයෙන් අර මුදලාලි තලපතාගෙන් බේරිලා. ඌට ආරංචි වුණොත් එහෙම උඹ එතන බඩ ගාලා උගේ සේවකයන්ව හොල්මන් කරනවා කියලා බෝ කඩයි බෝංචි කරලා කඩනවා වගේ හතරට. එම්බල නරපණුව ස්ථිර ප්‍රේමය ඉදිරියේ තලපතෙක් දුටු පමණින් පලා යන තොපුවගේ නිවට බුවෙක් නොවේ බොල මම එම්බා බෝල් කැනහිලා ගලුතපගේ කඩුව ප්‍රේම කරන සැටි මම පෙන්වමි. තංකටකටම් 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 තං තංකටකටම් තංකටකටම් තම්. හවසත් හොඳට හිටියා. මොන හරි පෑගෙන්නේ නැති. මොකද යන්නේ? ඒ මරේකම. දොයිද? හොඳට බලාගන්න. මන් නැති දාක බොට තමයි මේවා කරන්න වෙන්නේ. මන් නැති දාක කිව්වේ? බෙහෙට අනිද්ද මැරලා යනවා. අනිද්ද මැරලා යන කතාව නෙවෙයි බං මං කිව්වේ. මන් නැති දාක කිව්වේ මම පේපර් ඩෝල් වල බලන්න සාප්පුවට යන දවස් වලට. ඇඹලයා පැණිහලියට යන්න එපයි පරිප්පු කන්න නේ. ආන්නේ දවස් වලට උඹට තමයි ස්ටෙන්සිල්ස් කපන්න වෙන්නේ. හොඳට බලාගන්න. හවුනේ. අයියාගේ තීක මේසුලින් තියන්නද? උන්නාම මචං සීනියර් SP. ඔය ඇවිල්ලා තින්න මෙතන රහස් ඔක්කොම රහස් ඔත්තු සේවයට වාර්තා කරන්න. වැඩේම මන් නොදන්න රහස්නේ. කෙල්ලන්ගෙන් බූට් කපු රහස් තමයි මෙයාට තියෙන්නේ. මම වන්නයිට පස්සේ කියන්නම්කෝ. මේ ඕක ගෙනාවනම් මෙතනින් තියලා යනවා වටේ කරගෙන නැතු. අපේ කටින් පිට වෙන්නේ මොනවද කියලා අල්ලගන්න ඔය හදන්නේ මචං. ඉඳා. මට ඉච්චුණක් නෑ අනුන්ගේ වගේ නම යන්න. දෙන්නෙම නැති එක. තමසුට නම් කුස්සියට ගිහින් බොමු. මෙන්න රහන්නයි. මේ ඔය තේක දීලා යනකෝ ගෙනාපු එකේ. කෙල්ලර නප්පියට තද වෙලා මචං. පව් බං. බෑ හැමතිස්සෙම නංගිව බයිට් එකට ගන්න. සීනියර් SSP කිව්වනේ. ඒකයි කෙල්ලට හම්බාන්නක තද උනේ. හරි. නංගි SSP නම් උඹලා අම්මා කවුද? අම්මට ප්‍රැන්ක් එකක් තියෙනවද? අම්මෝ. අම්මා IGP. සියල්ල දත්. ෆුල් පවර්ස් මචං. ඔටෝක්‍රැටික් රූල්. තාත්තා නම් ඉතින් නිකම්ම නිකන් රාලහාමි කෙනෙක් විතරයි. මං ඊටත් වල්ලා. ඔබ කවුද? පොලිස් ඩ්‍රයිවර්ද? මම මචං පෙන්ෂන් ගිය පොලිස් බල්ලෙක්. ඔහේ බුරු ඉන්නවද? ඔහේ බුර ඉන්න එකෙක් ගණන් ගන්න. හරි.